තෙරුවන් සරණයි. කොහොමද ඔයාලට? මං හිතුවා අපි අතින් නෙකරෙන පුංචි දේවල් ටිකක් කතා කරමු කියලා. හුඟක් වෙලාවට අපි අතින් වෙන්නේ නැති දේවල් තමයි අපි හුඟක් වෙලාවට හිතනවා ලෙඩක් වුණාම කවුරු හරි අපි පස්සේ ගිහින් බලනවා. වයසක කෙනෙක් නම් අපි හිතනවා ඒගොල්ලෝ මැරෙන්න කිට්ටුනේ. අනේ ඒගොල්ලෝ දැන් වයසයි එහෙම කියලාත් හිතන සමහර අය ඉන්නවා. හැමෝම නෙමෙයි. ඉතින් ඒ වුණාට අපි කෙනෙක් වැඩිහිටි කෙනෙක් හෝ තරුණ කෙනෙක් හෝ වයසට ගිය කෙනෙක් හෝ ඒගොල්ලන් අසනීප වුණාම අපිට පුළුවන් ඉක්මනින් ගිහින් ඒගොල්ලන්ව බලලා ඒගොල්ලන්ට පුංචි දෙයක් හරි දීලා ඒගොල්ලන්ට සතුටු වෙන විදිහට කතා කරලා නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා ඉන්න තියෙනවා අපිට ගොඩක් ඒක ලොකු පිනක්. එක පැත්තකින් පිනක්. මේ දවස්වල ධර්මයේ ගොඩාක් ඇසෙන කාලයක් අපේ මහා සංඝරත්නයේ ධර්මයේ දේශනා කරන හැම අතින්ම. ඉතින් ඒවා අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ වගේම මරුණාම අපි යනවා මරණයට ආචාර කරන්න. ඊට වැඩිය හොඳයි යා ජීවත් වෙලා ඉන්න කාලේ අපිට පුංචි වෙලාවක් අරගෙන ගිහින් බලන්න පුළුවන් නම් එහෙම නැත්තම් අපි පුංචි කෝල් එකක් හරි අපිට යන්න විදිහක් නැත්තම් පුංචි කෝල් එකක් හරි දීලා එයාගේ සුව දුක් අහලා එයා සතුටටපත් වෙනවා නේද? අපිට සතුට වෙන දේවල් කරන්න පුළුවන්. එතකොට අපි ඒව කරනකොට අපේ පුංචි දුවා දරුවෝ, තරුණ දරුවෝ ඒව අනුකරණය කරනවා. අම්මලා මෙහෙමයි. ඒගොල්ලන්ටත් කියලා දෙන්න ඕනේ. මෙහෙමයි පුතේ. මරුණාට පස්සේ මේ මිනිහ බලන්න යනවට වැඩිය හොඳ අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඒගොල්ලන්ව පුංචි වෙලාවකට විනාඩි 5කට 10කට පිටකොඩ වෙලා බලලා එනවා නම් ඒක ලොකු දෙයක්. වෙලාවල් නැති වෙන්න පුළුවන්, මිල මුදල් නැති වෙන්න පුළුවන්, ආර්ථික අපහසුතාව පුළුවන් වෙලාවට මම කියන්නේ. එහෙම යන්න ඕනේ. මම නම් හුඟක් වෙලාවට එහෙම කරනවා, එහෙම බලනවා ගිහිල්ලා. මගේ අතින් ගොඩක් එහෙම දේවල් අතපසු වෙන්නේ නැහැ. ඔයගොල්ලොත් මේ දේවල් ජීවිතයට එකතු කරගනී කියලා මම හිතනවා. එතකොට අපේ දරුවොත් මේ දේවල් ජීවිතයට එකතු කරගන්නවා. එතකොට මැරිච්ච කෙනාගේ මිනිහා අපට බලන්න ගියත් නැතත් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ යන්න බැරි වුණත්. මොකද අපි යා ජීවත් ඉන්න කාලේ අපි යාට පුංචි දෙයක් හරි දීලා එයාවට සලකලා තියෙනවා නේද? එයාට සතුටු කරලා තියෙනවා. ඒ නිසා ඒක ලොකු දෙයක් අපේ ජීවිතවලට. එහෙනම් ඕගොල්ලොත් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න කියලා මම කියනවා. එහෙනම් තෙරුවන් සරණයි. ගිහින් එන්නම්.